හරි. ඉතින් අපි අද දවසේ කතා කරන්නේ රොබර්ට් ටී කියොසාකි මහත්මයා විසින්ම රචනා කරන ලද තවත් පොතක් පිළිබඳව. මේක තමයි The Business School කියන පොත. ඉතින් මේ පොත තුල එතුමා ප්‍රධාන වශයෙන්ම කතා කරලා තියෙන්නේ ජාලීය අලෙවිකරණය සම්බන්ධ. මොකක්ද මේ ජාලීය අලෙවිකරණය කියන එක පිළිබඳ ලොකු අවබෝධයක් එතුමා මේ පොත හරහා ලබා දීලා තියෙනවා. ඒ වගේම ගත්තොත් ලෝකේ පුරා මේකේ මිලියන 27කට එහා පැත්තේ පිටපත් ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙනවා. මොකද පුද්ගලයෙකුට අවශ්‍ය මූල්‍යමය මානසිකත්වය අපි කොහොමද හදාගන්නේ කියන එක තමයි ජාලීය අලෙවිකරණය තුලින් ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි මෙතුමා විසින් පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි පළවෙනි chapter එකට ගියාට පස්සේ පළවෙනි පරිච්ඡේදය තුල අපිට පැහැදිලි කරන්නේ මේ ජාලීය අලෙවිකරණය තුල මොකක්ද තියෙන වටිනාකම කියන එක. ඇත්තටම ජාලීය අලෙවිකරණය කියලා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යාපාරයක් කරනවට වඩා එතනින් පරිබාහිරව සිදුවෙන ක්‍රියාවලියක්. මොකද මේ ක්‍රියාවලිය තුල අපි කරන්නේ අන්‍යෝන්‍ය සහයෝගීතාව. ඒ කියන්නේ එකිනෙකා මත එකතු වෙලා ව්‍යාපාර සබඳතා වර්ධනය කරගන්න ගමන් ව්‍යාපාරය ඉස්සරහට වර්ධනය කරගෙන යන. කියන පිරිසක් එක්ක එකතු වෙලා සාර්ථකත්වයට ගමන් කරන ක්‍රියාවලියක් තමයි මේ ජාලකරණය තුල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේක තුල අපිට ඉස්සරහට අඛණ්ඩ වර්ධනයක් ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට ගමන් කරනකොට. ඒ වගේම මේ තුල නව ආදායම් අවස්ථා, ව්‍යාපාර අවස්ථාත් පුද්ගලයන්ට ජනනය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම දෙවැනි පරිච්ඡේදය තුල එතුමාන් විසින් පැහැදිලි කරන්නේ මෙන්න මේ ජාලීය අලෙවිකරණය තුල මොනවද තියෙන සැඟවුණු වටිනාකම් කියන එක. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම ගත්තාම ජාලීය අලෙවිකරණය තුල ගත්තොත් අපිට අවශ්‍ය මූල්‍යමය දැනුම ලබා දීම සිදු කරනවා. ඉතින් ගොඩක් වෙලාවට අපේ ව්‍යාපාර කටයුතු කරන්න ගියත් අපේ සාමාන්‍ය ජීවිතේ කටයුතු කරන්න ගියත් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය කරන දෙයක් තමයි මූල්‍යමය දැනුම. ඉතින් ඒක කොහොමද ළඟා කරගන්නේ කියන එක අපිට මේක තුල අවබෝධය ලබා දෙනවා. ඒ වගේම පුද්ගලයෙක් විදියට නිර්මාණය වෙන්න ඕනේ කොහොමද? නායකත්වයකට යන්නේ අපි කොහොමද? නායකත්ව ගති ලක්ෂණ අපේ වර්ධනය කරනවා. ඒ වගේම අපි කියනවා ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා නම් අපි සෝෂල් වෙන්න ඕන. අපිට ජාලයක් තියෙන්න ඕන කියලා. අපිට කනෙක්ෂන්ස් තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ ජාලය ඔටෝමැටිකලිම මේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ නිර්මාණය වෙනවා. ඒ වගේම යා යුතු මාර්ගය පිළිබඳව අවශ්‍ය උපදේශනය අපිට මාර්ගෝපදේශය මෙතනදී ලැබෙනවා. ඒකත් එක්ක අපිට ගමන් කරන්න තියෙන්නේ අපේ තියෙන බය අපි ප්‍රතික්ෂේප වෙන එක. මෙන්න මේ අපේ තුල තියෙන බයවලට මූණ දෙන්නේ කොහොමද කියන එක. ඒවා කොහොමද සාර්ථකව මැඩපවත්වාගෙන ඉස්සරහට යන්නේ. ඒ තුල අපේ විශ්වාසය වර්ධනය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මේක තුල ලොකු අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම ගත්තොත් මේක එක වැඩක් නෙවෙයි. ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට අපිට ගමන් කරන්න පුළුවන්. අද හිටියට වඩා හෙට වෙනස් විදියට අපේ ජීවිතය අපිට පරිවර්තනය කරගන්න පුළුවන් අවස්ථා මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ගත්තොත් මේ තුල නිවැරදි ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. හරි ක්‍රමවේදයක් තියෙන ඒ තුල ගමන් කරොත් අර වින් ලොස් කියන සිටුේෂන් එක නෑ වින් වින් අවසානයේ තුල අවසාන වශයෙන් අනිවාර්යෙන් සාර්ථකත්වයේ ළඟා කරගන්න පුළුවන් අවස්ථා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ගත්තොත් අපිට අවශ්‍ය ගයිඩ්ලයින් එක අනන්‍යතාවය සහ අපේ වර්ධනය අපිට අපේ දායකත්වයේ තුලින් ළඟා කරගන්න පුළුවන් අවස්ථාවක් මේක තුල නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට ගත්තොත් තුන්වෙනි පරිච්ඡේදය තුල පැහැදිලි කරලා තියෙන්නේ ලිවරේජ් එක පිළිබඳ. ඉතින් ලිවරේජ් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි දෙයක් තනිව කරන්න ගියාට පස්සේ අපිට පුළුවන් එන්නේ ඒ දේ කරන්න අපිට තියෙන දැනුමේ අපිට තියෙන කාලේ අපිට පුළුවන් ශ්‍රම හැකියාවෙන් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන අපේ හැකියාවෙන් පමණයි. හැබැයි අපි පිරිසක් එක්ක දෙයක් කරනකොට තව කෙනෙක්ගේ හැකියාව, කාලය, ශ්‍රමය, දැනුම මේ හැම දෙයක් තුළම අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාව නිර්මාණය වෙනවා. ඉතින් මේ ජාලීය අලෙවිකරණය තුලත් පිරිසක් එක්ක අපි වැඩ කිරීම තුල තමන්ගේ හැකියාවට අමතරව තමන්ගේ ශ්‍රමය, කාලය, දැනුමට වඩා තව කෙනෙක්ගේ කාලය, හැකියාව, ශ්‍රමය දැනුමෙන් වැඩ ගන්න පුළුවන් අවස්ථාව මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියන එක තමයි මේ තුන්වෙනි පරිච්ඡේදය තුල පැහැදිලි කරලා දෙන්නේ.
ඊළඟට හතරවෙනි පරිච්ඡේදය තුල අපිට පැහැදිලි කරලා දෙන්නේ ප්‍රධාන වශයෙන්ම මුදල් ප්‍රවාහය පිළිබඳව තමයි අවබෝධය ලබා දෙන්නේ. ඉතින් අපි මුලින්ම ආදායමක් ගන්නවා. ඒ ආදායම ගනිද්දී අපිට ඒ ආදායම වටා නිර්මාණය වන වියදම් රාශියක් තියෙනවා. ඉතින් ඒ ආදායමෙන් වියදම අඩු කරාට පස්සේ තමයි ඒක ලාභයක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ ලාභය තුල අපිට තියෙන මුදල් ප්‍රවාහය මුදල්මය හැකියාව කොච්චරද කියන එක කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන් අපිට තියෙන මුදල්මය හැකියාව මුදල් ප්‍රවාහය අපේ ගලා එන මාර්ගය කොහොමද කියන එක පිළිබඳව තමයි හතරවෙනි පරිච්ඡේදය තුල පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට පස්වෙනි පරිච්ඡේදය තුල අපිට අවබෝධය ලබා දෙන්නේ නායකත්වයේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක. ඉතින් නායකයෙක් බවට පත්වීම තුල නායකයෙක් කියන දේ තුල නායකත්වයේ කියන දේ තුල අපිට අනිවාර්යයෙන්ම තියෙන දෙයක් තමයි මොටිවේෂන් එක. අභිප්‍රේරණයක් තියෙනවා. අපිට මොනවා හරි දෙයක් කරන්න පෙළඹවීම ඒ තුල ලැබෙනවා. ඉතින් ඒක තුල අපේ සාර්ථකත්වය සහ තව කෙනෙක්ගේ සාර්ථකත්වය අපිට එතන ළඟා කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි නායකයෙක් බවට පත් වෙලා තව කෙනෙකුට උපදෙස් දෙනවා වගේම අපිට තව කෙනෙක්ගේ නායකත්වය අරගෙන අපිට එයාගෙන් උපදෙස් ගන්න පුළුවන් හැකියාවත් මේ තුල නිර්මාණය වෙනවා. ඒ වගේම sannivedana හැකියාව. පිරිස අතර අපිට අදහස් වමාරු කරගෙන හරි දේ වැරදි දේ මොකක්ද විය යුත්තේ කියන එක සාකච්ඡා කරන ගමන් කරන්න පුළුවන් හැකියාව මේ තුල නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම 6 වෙනි පරිච්ඡේදය තුල අපිට පැහැදිලි කරලා දෙන්නේ කොහොමද අපි බාධක ජයගෙන ඉස්සරහට ගමන් කරන්න කියන එක. ඉතින් අපි බාධක ජය ගන්න නම් අපි මුලින්ම අපිට තියෙන අභියෝගය මොකක්ද කියන එක හරි හැටි අඳුර ගන්න ඕනේ. ඉතින් අපිට ජීවිතයේ තියෙන අභියෝගය අපි හරියට අඳුරගත්තට පස්සේ ඒකට අවශ්‍ය උපාය මාර්ග අපිට සකස් කරගන්න පුළුවන්. මොකද ඒ දේ කරන්නත් අපිට තනිව නෙවෙයි පිරිසක් විදිහට එකතු වෙලා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒ උපාය මාර්ග සකස් කරගත්තට පස්සේ ඒක හරි ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කරලා ඒ තුලින් අපේ බාධකේ ජයගෙන අපි අවශ්‍ය කරන සාර්ථකත්වයට අපිට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොමද කරන්න කියන එක සවිස්තරාත්මකව මේ 6 වෙනි පරිච්ඡේදය තුල අපිට අවබෝධය ලබා දීලා තියෙනවා. ඉතින් 7 වෙනි පරිච්ඡේදය තුල අපිට පැහැදිලි කරන්නේ අපි මේ වෙනකන් ඉගෙන ගන්න සාම්ප්‍රදායික අධ්‍යාපනය ක්‍රමය තුල අපිට අවශ්‍ය ව්‍යාපාරික දැනුම ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරික අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. මොකද සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුල ගොඩක් වෙලා අයට න්‍යායන් මත පදනම් වෙලා විභාග කරන ගමන් ඉස්සරහට යන සිස්ටම් එකක් තමයි තියෙන්නේ. හැබැයි ඒක තුල ප්‍රායෝගිකව කොහොමද ගැටලුවක් විසඳන්නේ ප්‍රායෝගිකව දෙයකට මුහුණ දෙන්නේ කියන එක අපිට උගන්වන්නේ නැහැ. ඉතින් අපිට මෙන්න මේ ජාලීය අලෙවිකරණය තුළ ප්‍රායෝගික බව කියන එක තමයි ගොඩක්ම තියෙන්නේ. සහ ඒ ගැටලුවට අනුව ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාව මේ තුළ නිර්මාණය කරනවා. ඒ වගේම 8 වෙනි පරිච්ඡේදය තුළ තියෙන්නේ අපි අවසාන වශයෙන් ගත්තොත් අපි ව්‍යාපාරික මානසික මට්ටමක් හදා ගන්න. මේ තුල තමයි අපිට කරන ඕනම දෙයකින් සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ජාලීය අලෙවිකරණය තුල අපිට ඒක කොහොමද නිර්මාණය කරන්නේ කියන එක තමයි අවසාන වශයෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අපි හැමෝම මොනියම් ව්‍යාපාරයක් කරන්න ගියත් මොන දෙයක් කරන්න ගියත් අපේ මොනවා හරි තියෙන ඉදිරි ටාගට් එකකට අරමුණකට තමයි අපි මේ දේ කරන්නේ. ඉතින් ඒකට අදාළව අපිට දැක්මක් තියෙනවා. දැක්මක් නැති කෙනෙක් වුණත් ඒ දැක්ම අපි මේ ව්‍යාපාර ශාස්ත්‍ර වලට සම්බන්ධ වුණාම නිර්මාණය කර ගැනීම කරනවා. ඉතින් මේ දැක්මට අනාළව අපිට අභිප්‍රේරණයක් අවශ්‍යයි. අපි නිකම් මේ ගමන යන්නේ නැහැ. ඉතින් අපිට මේකෙදි මේ ජාලීය අලෙවිකරණය තුල කලින් මේ ව්‍යාපාරය තුල සාර්ථක වෙච්ච පිරිස කොහොමද මේ ගමන ගියේ කියන එක තුල අපිට පුළුවන් අභිප්‍රේරණය වෙලා ඉවසීමෙන් ඒ ගමන් කරන්නේ තුල අනිවාර්යයෙන්ම නිසක ජය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ පරිච්ඡේද 8 තුල එතුමා පැහැදිලි කරලා තියෙන්නේ මෙන්න මේ කරුණු කාරණා කොහොමද සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධව තමයි. හරි ඉතින් අපි අද දවසේ කතා කරේ රොබර්ට් ටී කියොසාකි මහත්මයාගෙම තවත් ගොඩක් පිටපත් අලපි වෙච්ච ගොඩක් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් The Business School කියන පොත. ඉතින් මම හිතනවා ඒ පොත හරහා ඔයාට අවබෝධය ලැබෙන්නේ නැති කියලා කොහොමද අපි මේ ජාලීය අලෙවිකරණය තුල සාමාන්‍යයෙන් ගත්තොත් අපි සාම්ප්‍රදායික ක්‍රමෙන් වෙනස් වෙලා ව්‍යාපාරික අධ්‍යාපනයක් තුලින් ගමනක් යන්නේ කියලා
ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලට නැවතත් මම ඉස්සරහට අරගෙන එන්න. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ YouTube channel එක හරහා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් කියලා මගේ YouTube channel එක like එකක් දාන්න, comment එකක් දාන්න, තව කෙනෙකුට මේකෙන් දැනුමක් ගන්න share කරලා මටත් support එකක් දෙන්න. එහෙනම් අද දවසේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙච්ච ඔයගොල්ලෝ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. එහෙනම් ගිහිල්ලා එන්න සුබ දවසක්.